ඔයා මටද වැඩියෙන් ආදරේ අම්මටද වැඩියෙන් ආදරේ කියලා බිරිඳ අහන හැම දරුවෙක්ගේම සිතේ තියෙන එකක්. ඒක විවාහයෙන් පස්සේ පළුදු වෙලා විනාශ වෙන එකක් නෙමෙයි. අම්මා තාත්තා විතර මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධයත් එහෙමයි. අම්මා සහ පුතා අතරේ තියෙන සම්බන්ධයත් ඒ නිසා ඒ දෙක පටලවාගෙන ප්‍රශ්න මතු කරගන්න එපා. සමාජිකයන් මුණ ගැහෙන. ඔබට තවත් අම්මෙක් තාත්තෙක් මුණ ගැහෙනවා. එතනින් එහාට ඒ පවුල් දෙකම සමබරව පවත්වාගෙන යන්න නමෝ බුද්ධාය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ බිරිඳක්ද? ඔබ සත්පුරුෂයෙක්ද? ඔබට මාමණ්ඩියෙක් නන්දම්මෙක් ඉන්නව නේද? ඔබ බිරිඳගෙන් අහලා ඇති මටද වැඩියෙන් ආදරේ ඔයාගේ තාත්තටද වැඩියෙන් ආදරේ? මම මේ මොකක් ගැනද මේ කියන්නේ? දෙන්නෙක් විවාහ ජීවිතයට පත් වෙනකොට ගෙදර ඉන්න අම්මා තාත්තා අතහැරලා තවත් තැනකට ගමන් කරන්නේ තවත් කෙනෙක්ගේ අම්මට තාත්තට අම්මා තාත්තා කියන පදවිය උරුම කරමින් නේ. එතකොට විවාහ ජීවිතයේදී දෙන්නෙක් එකතු වෙනවා කියලා කියන්නේ ඒ දෙදෙනාටම අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නකුයි නිර්මාණය වෙන අවස්ථාවක් ඒක. එතකොට විවාහ ජීවිතයට එළඹෙච්ච යුවලක් නම් ඔබට මතුවෙන එක ප්‍රශ්නයක් තමයි මේක ගොඩක් වෙලාවට මතුවෙන්නේ පිරිමියාගේ පැත්තට. පිරිමියාගේ පැත්තට මතුවෙන ප්‍රශ්නයක් තමයි පුරුෂයෙක් නම් ඔබට බිරිඳ මේ ප්‍රශ්නේ අහලා ඇති. වැඩියෙන් ආදරේ මටද අම්මටද? ඔයා වැඩියෙන් ආදරේ මටද නැත්නම් ඔයාගේ අම්මටද? එහෙම අහන බිරිඳවරු ඉන්නවනේ. මේක සාමාන්‍ය පොදු ප්‍රශ්නයක්. එහෙම ඇහුවන් පස්සේ ඒ කෙනා දෙන උත්තරේ මොකක්ද? ඔයාට තමයි මම වැඩියෙන්ම ආදරේ. අම්මටත් ආදරේ නමුත් ඔයාට වැඩියෙන්ම ආදරේ. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ එහෙම බිරිඳව සනසන. නමුත් මේ අහන ප්‍රශ්නයම වැරදි ප්‍රශ්නයක්. ඔයා මටද වැඩියෙන් ආදරේ අම්මටද වැඩියෙන් ආදරේ කියලා බිරිඳ අහන ප්‍රශ්නයම වැරදි ප්‍රශ්නයක්. මොකද අම්මාට තියෙන ආදරය වෙන එකක්. බිරිඳට තියෙන ආදරය වෙනත් එකක්. අම්මාගේ කාර්යභාරය පුතා වෙනුවෙන් වෙනම කාර්යභාරයක්. බිරිඳගේ කාර්යභාරය වෙනම කාර්යභාරයක්. ඒතර මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධයත් එහෙමයි. අම්මා සහ පුතා අතරේ තියෙන සම්බන්ධයත් සාමිපුරුෂයා සහ බිරිඳ අතරේ තියෙන සම්බන්ධයත් සබඳතා දෙකක්. ගමන් මාර්ග දෙකක මේක ගමන් කරන්නේ. නිසා කිසිම වෙලාවක ඔබ අහන්න එපා ඔයා වැඩියෙන් ආදරේ මටද නැත්නම් ඔයාගේ අම්මටද කියලා අහන්න එපා. ඒක වැරදි ප්‍රශ්නයක්. ඒක තේරුම් ගන්න. මේක දෙපාර්ශ්වයටම පොදුයි. එතකොට බිරිඳ කැමති නෑ සාම්පුරුෂයා Tamanට වැඩිය එයාලගේ පවුලට ආදරය කරනකොට අම්මට ආදරය කරනකොට එහෙම එකක් තියෙනවනේ. එතකොට අම්මා කියන දේ වල නිතරම අහන්නේ, ගෙදර අය කියන දේ වල නිතරම අහන්නේ. එතනත් ප්‍රශ්න මතුවෙනවා. මෙයා මං කියන දේ අහන්නේ නැහැ. මෙයා කරන්නේ මෙයාගේ අම්මා තාත්තා කියන දේ විතරයි. එහෙම ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඊළඟ අනිත් පැත්තට එහෙමයි. බිරිඳටත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. බිරිඳටත් මතුවෙන්න පුළුවන් ප්‍රශ්න. බිරිඳ වැඩිම ගෙදරත් එක්ක කටයුතු කරද්දී මෙයාටත් මකින් ඇති වැඩක් නැහැ. මෙයාත් ගෙදරත් එක්කම නිතරම ඉන්නේ. එහෙම කියලා මේ දෙපැත්තෙම
දෙන්නටම ප්‍රශ්න මතුවෙන්න පුළුවන් එකිනෙකා කෙරෙහි. නිසා හොඳම දේ තමයි විවාහ ජීවිතයක් කියලා කියන්නෙම මහා වගකීම් සමුදායක කටයුත්තක්. එතකොට එතන ඉඳලා ඉවසිලිමත්ව බුද්ධිමත්ව ක්‍රියා කරන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට විවාහයකට පෙර ඔබට ඉඳී අම්මා තාත්තා දෙන්න විතරයි. විවාහයෙන් පස්සේ ඔබට තවත් පවුලක සමාජිකයන් මුණ ගැහෙනවා. ඔබට තවත් අම්මෙක් තාත්තෙක් මුණ ගැහෙනවා. එතනින් එහාට ඒ පවුල් දෙකම සමබරව පවත්වාගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕන. නිසා ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව එක පැත්තකට පක්ෂග්‍රාහී වෙලා කටයුතු කරන්න ගියොත් තමන්ගේ පිරිසට විතරක් සැලකිලි සම්මාන කරලා කටයුතු කරන්න ගියොත් අනිත් පැත්ත අමනාප වෙන ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා සහ අවසානයේ විවාහයත් අතරමැද නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර ප්‍රශ්නේ අහනකොට ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි අම්මාගේ ආදරයේ සෙනෙහස කියලා කියන්නේ දරුවෙක් කෙරෙහි අපිට වචන වලට සීමා කරන්න බැරි අප්‍රමාණ කැපකිරීම සමුදායක එකතුවක් තමයි මේ අම්මගේ සෙනෙහස ආදරය කියලා කියන්නේ. ඊළඟට බිරිඳගේ ආදරය කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආදරණීය හැඟීමක්. ඒ නිසා ඒ දෙක පටලවාගෙන ප්‍රශ්න මතු කරගන්න එපා. සමාජයේ අපි නොයෙක් අවස්ථා තුල සමාජ මාධ්‍යයන් තුල දකින ප්‍රශ්න තමයි මේ. ඒ නිසා එවැනි ආකාරයේ බොළඳ ප්‍රශ්න මතු කරගන්න එපා. ඒවා ප්‍රාථමික යුගයේ ප්‍රශ්න. ඒ නිසා එවැනි ප්‍රශ්න ජීවිතේට ඇති කරගන්න එපා. ඒවා තුලින් Tamanට තමාව අපහසුතාවයටපත් වීමක් පමණක්මයි සිද්ධ වෙන්නේ. පීඩාවටපත් වීමක් පමණක්මයි සිද්ධ වෙන්නේ. කුමක් නිසාද? මේ කාරණා දෙක මාවත් දෙක ගමන් කරන එක. සාමපුරුෂයෙක් විදිහට ඔබ බිරිඳට කරන ආදරයත් පුතෙක් විදිහට ඔබ අම්මට කරන ස්නේහස ආදරයත් මේක දෙකක්. ඒ නිසා මේ දෙක පටලවා ගන්න එපා. බිරිඳත් බුද්ධිමත් වෙන්න ඕන. සාමපුරුෂයාට ඒ පූර්ණ නිදහස තියෙන්න ඕන තමන්ගේ අම්මා තාත්තට සලකන්න, ගෞරව දක්වන්න, ස්නේහස පුදන්න. ඒ වගේම සාමපුරුෂයාත් තමන්ගේ භාර්යාවට උපරිම නිදහස දෙන්න ඕන. ඇයගේ අම්මා තාත්තට ආදරයෙන් ගෞරවයෙන් සැලකිලි සම්මාන කරන්න. එතකොට මේ දෙදෙනාම තම තමන්ගේ අම්මට තාත්තට සැලකිලි සම්මාන සිද්ධ කරනකොට එකතු වෙලා එතනදී සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව තමයි අම්මා තාත්තා පිළිබඳව ආදරය, සෙනෙහස, ගෞරවය සෑම දරුවෙකුගේම සිතේ තියෙන එකක්. ඒක විවාහයෙන් පස්සේ පළුදු වෙලා විනාශ වෙන එකක් නෙමෙයි. අම්මා තාත්තා පිළිබඳව ආදරය, ගෞරවය, සෙනෙහස කෙනෙක්ගේ සිතේ වැඩි වෙන්නේ තරුණ දරුවෙක්ගේ විවාහයෙන් පස්සෙමයි. මොකද ජීවිතේ බර දැනෙන විවාහයෙන් පස්සේ. එතකොට තමයි තේරෙන්නේ අනේ අපේ අම්මා තාත්තා කොච්චරනම් අපි වෙනුවෙන් කැපකිරීම කරාද? ඒ ජීවිතේ කොච්චරනම් වෙහෙස කර එකක්ද කියලා දරුවන්ට ඒ අම්මා තාත්තා කරපු කැපකිරීම වල වටිනාකම දැනෙන්නේ තමනුත් ඒ தත්ත්වයට පත් වුණයින් පස්සේ. අන්න එතකොට තමයි අම්මා තාත්තගේ වටිනාකම වැඩිහින් දරුවන්ට දැනෙන අවස්ථාව බවට පත් වෙන්නේ. නිසා යුග ජීවිතයක් ගත කරද්දී මෙන්න මේ කාරණාව හොඳින් තේරුම් ගන්න